කුලී ගෙදර ඉන්න ඔයාටත් රුපියල් ලක්ෂ 10ක ආධාරය ලබා ගන්න පුළුවන්ද? ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න පුළුවන්ද? අද වීඩියෝ එක මුලින් ඉඳලා අගට බැලුවොත් ඔයාලට මේකට උත්තරයක් හොයාගන්න පුළුවන්. එතකොට අද අපි කතා කරන්න යන්නේ මේ ලක්ෂ 10ක මුදල අපි ගිය වීඩියෝ එකෙන් කතා කරා කොහොමද ඉල්ලීම් කරන්නේ සහ ඒක කොහොමද ලබා ගන්න කියලා. ඉතින් ඒ වීඩියෝ එකට ආපු කමෙන්ට් වලට උත්තරයක් විදිහට තමයි අපි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඒ ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි අද අපි මේ වීඩියෝ කරන්න මාතෘකා කරගන්නේ. එතකොට ගොඩක් අය මගෙන් කමෙන්ට් කරලා ඇහුවේ අපි ඉන්නේ කුලී ගෙදරක, අපි ඉන්නේ ජීවත් වෙන්න අපහසු තැනක, අපිටත් මෙන්න මේක ලබා ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඔයාලා ඒ කමෙන්ට් එකට මේ වීඩියෝ එකේ මුලින් ඉඳලා අගට හරිම සරලව නිල තොරතුරු වලට අනුකූලව තමයි මේ වීඩියෝ එක මම සකස් කරලා අරගෙන ඉන්නේ. ඒ නිසා ඔයාලා හැමෝගෙම ඉල්ලනවා කාරුණිකව වීඩියෝ එක බලලා අපිට කමෙන්ට් එකක් දාන්න, අපෙන් විස්තර අහන්න. මොකද සමහරු වීඩියෝ එක බලන්නේ නැතුව තමයි කමෙන්ට් කරන්නේ. එහෙම නැත්නම් විස්තර අහන්නේ. එතකොට අපිට මුලින් ඉඳලා ආයෙ මේක කියන්න වෙනවා. එතකොට මේ වීඩියෝ එක බලලා ඔයාලා ඉවර වෙලා තමයි අපිට කමෙන්ට් එකක් දාන්න ඕන තවත් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවද කියලා. එහෙනම් නිලතොරතුරුත් එක්ක අපි බලමු ඒ ගැන. එතකොට 2026 වර්ෂයේ තමයි මේ තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් කියන නිවාස ආධාර වැඩසටහන ආරම්භ කළේ. එතකොට මෙයාලගේ මූලික අරමුණ උනේ නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුව විසඳන එක. ඒ වගේම තමයි තාවකාලිකව පදිංචි වෙලා ඉන්න ඔය කුලියට වගේ ජීවත් වෙන අයට, ඒ වගේම පැල්පත්වල ජීවත් වෙන මේ හැමෝටම මූල්‍ය ආධාරයක් ලබා දීලා ලස්සන නිවසක් ඉදි කරගෙන ජීවත් වෙන්න අතහිත දීම තමයි මේ රුපියල් ලක්ෂ 10ක ආධාරයක් ලබා දීලා රජය බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔයාලටත් මෙන්න මේකට ඉල්ලීම් කරන්න පුළුවන්. කුලියට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, නිවසක් නැතුව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැමෝටම මේ රුපියල් ලක්ෂ 10ක මුදලට එහෙම නැත්නම් නිවාස ආධාරය ලබා ගන්න ඉල්ලීම් කරන්න පුළුවන්. හැබැයි ඒකට ක්‍රමයක් තියෙන්න ඕනනේ. එතකොට මේ වැදගත්ම කාරණේ තමයි දැන් කුලී ගෙදර ඉන්න හැමෝටම මේ රුපියල් ලක්ෂ 10ක් දෙන්නේ නැහැ. හැබැයි මේ ලක්ෂ 10 ගන්න අපි යම් ක්‍රමවේදයක් යටතේ සුදුසුකම් ලබන්න ඕන. එතකොට ඔයාලා අඩු ආදායම්ලාභී අය නම්, ඔයාලා ඉන්නේ කුලියට නම්, ඔයාලට නිවසක් ඉදි කරගන්න බැයි නම්, ඔයාලා ඔයාලගේ ප්‍රදේශය තුල මේ අඩු ආදායම්ලාභී එහෙම නැත්නම් දුප්පත් අය තෝරා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුකූලව තමයි ඔයාලට මේ නිවස එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 10 හම්බ වෙන්නේ. එතකොට මේක ප්‍රාදේශීය වශයෙන් සිද්ධ වෙනවා. මේ වැඩසටහන නිවාස 31000ක් ලංකාවේ දුප්පත් අයට ලබා දෙන්න තමයි මේ වැඩසටහන රජය ආරම්භ කරන්නේ. එතකොට මේ සුදුසුකම් ලබා ගන්න ඔයාලා ඉල්ලීම් කරන්න ඕන පියවරක් තියෙනවා. ඒ පියවරට අනුකූලව ගිහිල්ලා තමයි ඔයාලට මේ ආධාරය ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාලා පළවෙනියටම කරන්න ඕන කුලියට හෝ එහෙම නැත්නම් ඉන්න තැනක් නැතුව ඉන්න කෙනෙක් නම් පළවෙනියටම කරන්න ඕන ඔබේ ප්‍රදේශයේ ඉන්න ග්‍රාම නිලධාරීවරයා හම්බ වෙන එක. එයාගෙන් ඇහුවොත් අපි මෙන්න මේ වගේ තත්ත්වයක ඉන්නේ, අපිට නිවසක් ආධාරයක් ලබා ගන්න බැයිද කියලා ඔයාලා මේකට අයදුම් කරන ආකාරයේ ග්‍රාම නිලධාරීවරයා ඔබව දැනුවත් කරනවා. එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා එතන ඉන්න නිලධාරීන්ගෙන් විමසීමක් කළාට පස්සේ මේ නිවාස ආධාර වැඩසටහන පිළිබඳ වැඩ කරන නිලධාරියෙක්ට ඔබ යොමු කරනවා. එතනිනුත් ඔයාට මේ විස්තර ටික දැනගන්න පුළුවන් වෙනවා. එහෙම විමසීමක් කරාට පස්සේ ඔයාලට ග්‍රාම නිලධාරීවරයාගෙන් එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියාගෙන් ඊටාත්ම සාර්ථක පිළිතුරක් බලාපොරොත්තු වෙන්න පුළුවන් සහ මේ වැඩසටහනට කොහොමද අයදුම්පත් යොමු කරන්න කියලා ඒ නිලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වෙන්න විතරයි ඔයාලට තියෙන්නේ. එතකොට එතෙන්දී ඔයා අඩු ආදායම් ලාභියෙක්ද? ඇත්තටම ඔයාට නිවසක් ඉදි කරගන්න බැයිද? ඔයාට ඉඩමක් ගන්න තරම් වත්කමක් නැද්ද? ගොඩක් කමෙන්ට් වල තිබ්බා ඉඩමක් මිලදී ගන්න වත්කමක් නැහැ කියලා. ඔව්. එහෙම අයට තමයි මේ ආධාර මුදල් ලබා දෙන්නේ. ඉතින් ඒක අපි කමෙන්ට් එකකින් කිව්වට එහෙම නැත්නම් සමාජ මාධ්‍යයෙන් ඉල්ලීම් කරාට කවදාවත් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබ අනිවාර්යෙන් ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් විමසීමක් කරලා ඒ අනුකූලව ඔයාලා අයදුම්පතක් යොමු කළොත් එහෙම ඔයාලට අනිවාර්යෙන් මේකට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා.
එතකොට මෙන්න මේ ක්‍රමවේදයට අනුව තමයි අපි මේ නිවස ලබා ගැනීමේ වැඩ පිළිවෙල ආරම්භ කරන්න ඕනේ. එතකොට වර්තමාන වෙනකොට ගොඩක් ප්‍රදේශවල නිවස ඉදිවෙමින් පවතිනවා අපි දැකලා තියෙනවා. ඒ විදිහට ලක්ෂ 10ක මුදලක් ලබා දීලා හරි අලංකාර නිවස් ඉදි වෙලා තියෙනවා. ඉතින් තවත් ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ දාන කමෙන්ට් එකට අනුව අපි ඊළඟ වීඩියෝ එක අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි නැවත කියනවා වෙනත් වීඩියෝ වගේ නෙවෙයි අපේ වීඩියෝ අපි කරන්නේ නිල තොරතුරු වලට අනුව රජයෙන් නිල වෙබ්සයිට් වලට දාන ඒ තොරතුරු උපුටාගෙන තමයි මේ වොයිස් එකෙන් වගේම ඔයාලට ස්ක්‍රීන් එකෙන් මේ කියන හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. එතකොට තවත් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යෙන් වීඩියෝ එක අරගෙන එනවා හරි සරලව පැහැදිලිව මේ විදිහටම. එතකොට රජයේ සහනාධාර අස්වැසුම එතකොට නිවාස සම්බන්ධ නිල තොරතුරු තමයි අපේ මේ channel එකෙන් අරගෙන එන්නේ. ඉතින් ඔයාලා අපිව subscribe කරලා තියාගන්න. මොකද තවත් අලුත් වෙන තොරතුරු නිල වශයෙන් දැනුම් දෙන ඕනෑම තොරතුරක් අපි මේ channel එකෙන් ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අස්වැසුම news subscribe කරලා ඔයාලා තියාගන්න. ඒ වගේම like කරන්න. තවත් අසරණ වෙච්ච කෙනෙක්ට මේ වගේ හරි මාර්ගය පෙන්වන channel එකක් දැක ගන්න, මේ වීඩියෝ දැක ගන්න ඔයාලා share කරන්න. එහෙමනම් වීඩියෝ එක තවත් ඉස්සරහට අරගෙන යන්න. තවත් මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් එකට පිළිතුරු අරගෙන එනවා. එහෙමනම් හැමෝටම ජය වේවා. ස්තුතියි.